හරි ළමයි. කලින් වීඩියෝස් වලදී අපි සාකච්ඡා කළා තූපාරාමය, රුවන්වැලි සෑය, ජේතවනාරාමය, අබේගිරිය වගේ චෛත්‍ය ගැන. අද ඒ ඔක්කොම අනුරාධපුර යුගයේ ඒවා වුණා. හැබැයි ළමයි අද අපි සාකච්ඡා කරන්න යන්නේ වෙනස් විදිහේ චෛත්‍යයක් ගැන. මේක ඇවිල්ලා ළමයි රන්කොත් වෙහෙර. අද අපි සාකච්ඡා කරන්නේ එතකොට මේ රන්කොත් වෙහෙර ගැන. මේක ළමයි පොළොන්නරුවේට තමයි අයිති වෙන්නේ. හරිද? එතකොට මේක නිර්මාණය කළා තියෙන්නේ නිශ්ශංකමල්ල රජතුමා. මේකේ හැඩය ළමයි බුබ්බුලාකාර හැඩය. මේක තියෙන්නේ ළමයි පොළොන්නරුවේ ආලාහන පිරිවෙන් භූමියට බටහිර දෙසින්. කොහෙද? පොළොන්නරුවේ ආලාහන පිරිවෙන් භූමියට බටහිර දෙසින්. මේක අනිවාර්යයෙන්ම එන්න පුළුවන් ප්‍රශ්නයක්. හරිද? එතකොට මේක නිර්මාණය කරන්න ලද්දේ නිශ්ශංකමල්ල රජතුමා විසින් කියලා කිව්වා. එතකොට ළමයි මේ ස්තූපයේ උස අඩි 200ක් විතර වෙනවයි කියලා නිගමනය කරන්න පුළුවන්. හරිද? එතකොට ළමයි මේ අනිත් චෛත්‍යවල සාමාන්‍යයෙන් තිබුණා 4 කොනේ චෛත්‍ය 4ක් තියෙන ඒවා වගේ ඒවා. හැබැයි ළමයි මේකේ විශේෂත්වය තමයි මේ චෛත්‍යයේ 8 කොනේම ඒ කියන්නේ දිශාවල් 8ෙම පිළිම ගෙවල් 8ක් තියෙනවා ළමයි. හරිද? ඊළඟට මේ දාගැබේ සතරැස් කොටුවේ සෑම මුහුණතකම ඒ කියන්නේ 4 පැත්තෙම හරිද? අටපෙති නෙළුම් මල් දක්වා තියෙනවා. ඒ කියන්නේ පෙති 8කින් යුත් නෙළුම් මල්. අර මේ මොනවාද අපේ සාම්ප්‍රදායික සැරසිලි මෝස්තරවල තියෙන නෙළුම් මල ගැන ඔය කියන්නේ. හරිද? මේක අනිත් ස්තූප කිසිම එකක දකින්න පුළුවන් ලක්ෂණයක් නෙමෙයි. ඒක නිසා මේක විශේෂ ලක්ෂණයක්. ඒක නිසා මේක හොඳට මතක තියාගන්න ඕනේ. හරිද? එතකොට රන්කොත් වෙහෙර සතර දිශාවේ ලස්සන අලංකාර මල් ලියකම් තියෙන වාහල්කඩ 4ක් තියෙනවා ළමයි. හරිද? මේවා ආයේ තියෙනවා කිව්වේ කොහෙද? රුවන්වැලි සෑයෙම තියෙනවා කිව්වා. හරිද? ඊළඟට මේකේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තියෙනවායි කියලා සලකනවා. හැබැයි මොන ධාතුන් වහන්සේද කියලා නම් තාම දන්නේ නැහැ. හරිද? එතකොට අද අපි සාකච්ඡා කළේ රන්කොත් වෙහෙර ගැන. මේක පොළොන්නරු යුගයේ නිශ්ශංකමල්ල රජතුමා විසින් නිර්මාණය කරපු එකක් කියලා කිව්වා. ඊළඟට මේක බුබ්බුලාකාර හැඩයෙන් යුක්තයි කියලා කිව්වා. මේක පොළොන්නරුව ආලාහන පිරිවෙන් භූමියට බටහිර දෙසින් පිහිටලා තියෙනවා කියලා කිව්වා. ඒ වගේම උස අඩි 200ක් විතර කිව්වා. 8 කොනේ පිළිම ගෙවල් 8ක් තියෙනවා කිව්වා. 4 කොනේ මල්ලියකම් ඇති වාහල්කඩ 4ක් තියෙනවා කියලා කිව්වා. ඒ වගේම සතරැස් කොටුවේ සෑම මුහුණතකම අටපෙති නෙළුම් මල් දක්වා තියෙනවා කියලත් කිව්වා. හරි. එතකොට මේකේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තියෙනවා කියලා කිව්වා. හැබැයි මොනවද කියලා නම් තවම දන්නේ නැහැ. හරිද? එතකොට හැමදාම වගේ කියන්න තියෙන්නේ මේකෙත් නෝට් එක ඕනනම් FB page එකේ තියෙනවා. බලලා ලියා ගන්න. එතකොට මේකේ description එකේ දාන්නම් මම මේ වීඩියෝ එකට අදාළ link එක note එකේ link එක ඒ වගේම Facebook page එක follow කරලා තියාගන්න. ඔයාලට ලේසි ඒකෙන් ඕනම note එකක් ඉක්මනින්ම හොයාගන්න. ඒ වගේම YouTube channel එක subscribe කරලා තියාගන්න. අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඉක්මනින්ම බලා ගන්න පුළුවන් වෙන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් කැලණි විහාරයේ කැලණිය වෙහෙර ගැන සාකච්ඡා කරන්න හම්බ වෙමු.